ආයිබෝවන් සුබ දවසක් සියලු දෙනාටම I think සියලු දෙනාගේම ඉල්ලීම පරිදි අපි අද දවස ඔබතුමාලාට ගෙනීමට බලාපොරොත්තු වෙන්නේ IGCSE ප්‍රෝග්‍රෑම් එක කියන්නේ මොකක්ද කියලා. ඔව්. ආයිබෝවන්. බොහෝ දෙනා මේ දවස්වල කතා කරන දෙයක් තමයි මේ දඹුල්ල නගරයේ කේන්ද්‍ර කරගෙන මේ ආරම්භ කරලා තියෙන මේ කේම්බ්‍රිජ් ඉන්ටර්නැෂනල් එඩියුකේෂන් අධ්‍යාපන මධ්‍යස්ථානය එහෙම නැත්නම් විස්ටාස් කේම්බ්‍රිජ් කොලෙජ් එක ගැන හැමෝගෙම කතා බහට ලක් වෙලා තියෙනවා. ඉතින් මේ පාසල හරහා ඉදිරිපත් කරන යම් වැඩසටහන් දකින්න බොහෝ දෙනා අපෙන් ඉල්ලීමක් කරනවා මේ අපේ වැඩසටහන් ගැන දැනුවත් වෙන්න අවශ්‍යයි කියලා. මේ නිසා මේ හැමෝගෙම ඉල්ලීම අනුව අපි තීරණය කරා මේ අපේ අධ්‍යයන වැඩසටහන් සහ අපේ ක්‍රමවේදය ගැන පොඩි දැනුවත් කිරීමක් කරන්න. මම හිතනවා ඒක හැමෝගෙම දැනුවත් වීම සඳහා හොඳක් වෙයි කියලා නේද මැඩම්? ඔව් සර්. ඔව්. ඉතින් අපි බලමු මුලින්ම මේ ඉතාමත්ම වැදගත් වෙන විභාගයක් බොහොම කෙටි කාලීනව ඉවර කරගන්න පුළුවන් දරුවන්ට ලෝකේ ජය ගන්න පුළුවන් විභාගයක් ගැන කතා කරන්න. මේක ලන්ඩනේ හඳුන්වනවා GCSE කියලා, General Certificate of Secondary Education කියලා. ඉන්ටර්නැෂනල් ලෙවල් එකේදී අපි IGCSE එහෙම නැත්නම් International General Certificate of Secondary Education කියලා අපි කියනවා. මේ විභාගය හරිම විශේෂිත විභාගයක්. මේක ස්පෙસિෆයි කරනවා ඉක්මනින් විභාගය අවසන් කරගෙන උසස් අධ්‍යාපනයට පිවිසෙන්න ජාත්‍යන්තර අධ්‍යාපනයට පිවිසෙන්න ආස දරුවන්ට විශේෂයෙන් වයස අවුරුදු 12 දී ආරම්භ කරන දරුවෙකුට අවුරුදු 2ක කාල සීමාවකදී මේ විභාගය අධ්‍යයන කටයුතු අවසන් කරගන්න පුළුවන්. ඉතින් මේකේ විශේෂත්වයක් තියෙනවා අඩු වයසකදී උසස් පෙළ සහ ලන්ඩනයේ පැවැත්වෙන උසස් පෙළ විභාගය සහ වෙනත් පශ්චාත් සුසුකම් සඳහා සුසුකමක් වශයෙන් මේක සම්පූර්ණ කරගන්න පුළුවන් විභාගයක් වීම. ඒ වගේම තමයි මේ විභාගය සම්පූර්ණ කරගත්තාම මේ අය ලෝකේ ඕනෑම විශ්වවිද්‍යාලයකින් පිළිගන්නවා. අධ්‍යාපනය සඳහා ඒ අයට අධ්‍යාපන වරම් ලබා දෙන්න විශ්වවිද්‍යාල සැදී පැහැදී සිටිනවා. මොකද මේ සිලබස් එක ග්ලෝබල් සිලබස් එකක් world wide curriculum එකක්. ලංකාවේ සිලබස් එකක් නරක නෑ. හොඳ සිලබස් එකක්. හැබැයි ඒක ලෝකයේ සියලුම යුනිවර්සිටිස් වලින් පිළිගන්න එකක් නෙවෙයි. අපේ රටේ විභාගයක් හොඳ විභාගයක්. නමුත් මේ එක්සෑම් එක විශේෂයෙන් යුරෝප් කන්ට්‍රීස් වල ඕනෑම විශ්වවිද්‍යාලයකින් පිළිගන්න විභාගයක් විදියට පවත්වන අධ්‍යාපන වැඩසටහනක්. ඒතර මේ වැඩසටහනට ඇතුළත් වෙන්න දරුවන්ට හොඳ ඉංග්‍රීසි දැනුමකුත් අවශ්‍යයි. ඒ සම්බන්ධයෙන් අපේ විදුහල්පති මැඩම් විස්තරයක් ගෙනෙයි. ඉතින් මේ විභාගයට යන දරුවන්ට විෂයන් ලෝකේ පුරා ඉගෙන ගන්න පුළුවන් විශාල විෂයන් සංඛ්‍යාවක් තියෙනවා. එකක් තමයි විෂයන් 70කට අධික සංඛ්‍යාවක් ජාත්‍යන්තරික වශයෙන් මේක ව්‍යාප්ත වෙනකොට ලෝකයේ විවිධ කලාපවල ආසියාතික, දකුණු ආසියාතික, මැද පෙරදිග වගේ විවිධ කලාපවල මේක ව්‍යාප්ත වෙච්ච විභාගයක් නිසා විවිධ සංස්කෘතීන් එක්ක මේක සම්බන්ධ වෙනකොට විෂයන් ප්‍රමිතිගත කරද්දී විෂයන් 40කට අධික සංඛ්‍යාවක් වෙනවා. ජාත්‍යන්තර මට්ටමේ විෂයන් 70කටත් අධික සංඛ්‍යාවක් හඳුන්වලා දීලා තියෙනවා. ඒකිනුත් අපි පොදුවේ දරුවන් හඳුන්වලා දෙන්න පුළුවන් විෂයන් විෂය නිර්දේශයක් සහ විෂය මාලාවක් අපේ පාසල හරහා අපි හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් මේ විභාගයට සූදානම් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් යම් කිසි දරුවෙක්, ඒ වගේම දෙමාපියන් වශයෙන් වැඩිහිටිය වශයෙන් කවුරු හරි බලාපොරොත්තු වෙනවා නම් තමන්ගේ දරුවන් ජාත්‍යන්තර අධ්‍යාපනයකට යොමු කරන්න, විශේෂයෙන් විදේශ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනයකට යොමු කරන්න බලාපොරොත්තු වෙනවා නම් අපි ආරාධනා කරනවා IGCSE කියන විභාගය සඳහා සූදානම් වෙන්න විස්ටාස් කේම්බ්‍රිජ් කොලෙජ් එකට සම්බන්ධ වෙන්න කියලා. ඔව් නේද? මම මේ වෙලාවේදී ඔයගලන්ට අඳුරලා දෙන්න යන්නේ ෆාස්ට් ට්‍රැක් කියන්නේ මොකක්ද කියලා. ෆාස්ට් ට්‍රැක් කියන්නේ අවුරුදු 1කමාරක් 2ක් වැනි කෙටි කාලයක් තුළදී දරුවන් සාමාන්‍ය පෙළ විභාගය සඳහා සූදානම් කිරීම. සාමාන්‍ය පෙළ කිව්වට මේක ලන්ඩන් O level. ඒ කියන්නේ බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන ලන්ඩන් O level විභාගයට සමගාමීව ලංකාවේ පවත්වන විභාගයක්. ඉතින් ඒ සඳහා තෝරාගත් විෂයන් කිහිපයක් පමණක් ફોකස් කරගෙන අපේ විස්ටාස් කේම්බ්‍රිජ් කොලෙජ් එක හරහා අපි දරුවන්ට අධ්‍යාපනය ලබා දෙනවා. ඒ අනුව ගණිත විෂය, විද්‍යාව විෂය, ඒ වගේම ඉංග්‍රීසි විෂය සහ ICT ඒ කියන්නේ කම්පියුටර් සයන්ස් අපි දරුවන්ට ඒ විෂය ධාරාව තුලින් ලබා දෙනවා. මෙහිදී විද්‍යා විෂය කෙමිස්ට්‍රි, ෆිසික්ස්, බයොලොජි කියන සබ්ජෙක්ට්ස් තුනකට කැඩෙනවා. ඒ අනුව විෂයන් 6ක් ෆාස්ට් ට්‍රැක් එක තුලින් අපි දරුවන්ට ලබා දෙනවා. අනිත් කිසිම විෂයක් මේ වෙලාවේදී මේ ෆාස්ට් ට්‍රැක් එකට ඉන්ක්ලූඩ් වෙන්නේ නැහැ. මොකද ලන්ඩන් O level එක විෂයන් 6ක්
සමග සමත් වීම දරුවන්ට ඉතාමත් ප්‍රමාණවත්. ඉතින් අපි දෙමව්පියන් උනන්දු කරනවා සමහර වෙලට දෙමව්පියෝ හිතන ඉඩ තියෙනවා මේ ෆාස්ට් ට්‍රැක් එකේ මේ විෂයන් 6 විතරක් කරලා දරුවන්ට ඇතිද කියලා. ඒක අනිවාර්යයෙන් මට විශ්වාසයෙන් කියන්න පුළුවන්. දරුවන්ට මේ විෂය 6 සමත් වීම තුලින් ඉතාමත් ඉහළ තැනකට යන්න පුළුවන්. ඒගොල්ලන්ගේ යුනිවර්සිටි අධ්‍යාපනයට ඒගොල්ලන්ට ඇතුළත් වෙන්න පුළුවන්. ඒ වගේම විස්ටර්ස් කේම්බ්‍රිජ් විද්‍යාලයේ අපිට ඉතාමත් පළපුරුදු ගුරු මණ්ඩලයක් අපේ ගාව ඉන්නවා මේ දරුවන්ට මේ අධ්‍යාපනය ලබා දෙන්න. එතකොට මේ දඹුල්ල ප්‍රදේශයේ පමණක් නොවේ ලෝකයේ ඕනෑම තැනක ඉන්න දරුවන්ට ඔන්ලයින් හරහා අපිට පුළුවන් ඒගොල්ලන්ට මේ අධ්‍යාපන ක්‍රමය ලබා දෙන්න. ඒ තුලින් ඒ දරුවන් අවුරුදු 1කමාරක් අවුරුදු 2ක් වෙන කෙටි කාලයකදී සාමාන්‍ය පෙළ ලන්ඩන් O level සඳහා දරුවන සකස් කිරීමේ හැකියාවක් අපිට තියෙනවා. ඒ සඳහා අපේ විද්‍යාගාර පහසුකම් ඒ වගේම කම්පියුටර් පහසුකම් ඒ වගේම ස්මාර්ට් බෝඩ් පහසුකම් ඒ සියලුම දේවල් දරුවන්ට ඇතුළත් වෙලා තියෙනවා. ඒ දරුවෝ ඒ තුලින් ඉතාමත් ඉහළ මට්ටමේ අධ්‍යාපන ක්‍රමයක් ලබාගෙන ඒ ලන්ඩන් O level එක පාස් වීම සඳහා හොඳ වාතාවරණයක් සකස් කරලා දෙන එක තමයි විස්ටර්ස් කේම්බ්‍රිජ් කොලෙජ් එක හරහා අපි කරන්නේ. එතකොට මම මේකේ මේ රජයේ පාසල් වලට දැනට ඉගෙනුම් ලබන දරුවන්ටත් අපිට මේ විභාගයට සම්බන්ධ කරගන්න පුළුවන් නේද? පුළුවන් සර් අනිවාර්යෙන්. ඉතින් මට විශ්වාසයෙන් කියන්න පුළුවන් රජයේ පාසල් වල අධ්‍යාපන ලබන දරුවන්ටත් ඉතාමත් වටිනා අවස්ථාවක් තමයි අපි මේ ලබලා දෙන්නේ. ඒ දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය නැති වුණත් ඒ සඳහා අපි ඒගොල්ලව පෙර සූදානම් කරලා ඒ අවශ්‍ය දැනුම ලබා දීලා මේ ෆාස්ට් ට්‍රැක් එකට අවශ්‍ය සියලුම අවශ්‍යතා සමග ඒ දරුවන් සූදානම් කිරීමක් අපිට කරන්න පුළුවන්. ඉතින් ඒ සඳහා දෙමව්පියන්ගේ උනන්දුවද අවශ්‍යයි. ඒ දරුවන්ව අපි මොටිවේට් කරන්න ඕනේ. ඒ තුලින් මම හිතනවා රජයේ පාසල්වල දරුවන්ට ඉතාමත් වටිනා අවස්ථාවක් ලබා දෙනවා මේ ජාත්‍යන්තර මට්ටමේ විභාගය සමත් වීම තුලින් ඒගොල්ලන්ගේ අනාගතය හොඳින් සකස් කර ගැනීමට. ඔව් ඇත්තටම මේ දැන් තවත් කාරණාවක් මම අපි දැනුවත් කරන්න ඕන මේ රජයේ පාසල් වල ඉගෙන ගන්න දරුවෝ ශ්‍රී ලංකාවේ රජය මගින් පවත්වන සාමාන්‍ය පෙළ විභාගයේ සමත් වීම හෝ සමත් නොවීම කිසිසේත් මේ විභාගයට බලපෑමක් වෙන්නේ නැහැ. නෑ අනිවාර්යයෙන් මේ විභාගය නේද මම මේකට තවත් වැඩි අගයක් එකතු වෙනවා දරුවන්ගේ අධ්‍යාපන ජීවිතයට සාමාන්‍ය පෙළ විභාගයේ සමත් වෙන්න පුළුවන්. ඒ වගේම මේකෙන් ලංකාව පිළිගන්න හොඳ සර්ටිෆිකේට් එකක් ගන්න පුළුවන් ලංකාවේ කරිකුලම් එක ඉගෙන ගන්න දරුවන්ට නැෂනල් කරිකුලම් එකෙන්. හැබැයි කේම්බ්‍රිජ් කරිකුලම් එක ෆලෝ කරන දරුවෙකුට පුළුවන් වෙනවා ලෝකෙම පිළිගත්ත අධ්‍යාපන සුසුමක් ලබන්න. ඔව් සර් ඇත්තටම ඒ දරුවන්ට පිටරට අධ්‍යාපනය සඳහා යොමු වීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම පිටරට විශ්වවිද්‍යාලය හා සම්බන්ධ වීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම පිටරට රැකියා අවස්ථා විශේෂයෙන් ලංකාවේ දරුවන්ට මේ කේම්බ්‍රිජ් අධ්‍යාපනය තුලින් ලබා ගන්න ඒ වටිනා සහතික මම හිතනවා පිටරට අධ්‍යාපන වලදී ඒ සමුක පරීක්ෂණ වලදී ඉතාමත් ලොකුම වටිනාකමක් මේ සහතික වලට ලැබෙනවා. මොකද ඒගොල්ලෝ මම හිතන විදිහට ඉස්සරවම ඒ කියන්නේ ඉන්ටර්විව් වලදී දරුවන්ගේ ඉස්සරවම සුදුසුකම් විදිහට චෙක් කරන්නේ මේ කේම්බ්‍රිජ් ක්වොලිෆිකේෂන්ස්. ඉතින් මම හිතනවා අපේ විස්ටර්ස් කේම්බ්‍රිජ් කොලෙජ් එක හරහා අපි මේ දරන වෑයම තුලින් අපේ දරුවන්ට ඉතාමත් වටිනා අවස්ථාවක් ලැබෙනවා ජාත්‍යන්තර වශයෙන්. ඔව්. අපි මේ පුණුපුණා කියන්නේ මැඩම් අපේ රටේ දරුව පරම්පරාවට වටිනාකමක් ජාත්‍යන්තරික වශයෙන් වටිනාකමක් එකතු කරලා මේ රට ලස්සන රටක් බවට පත් කරන්න සංවර්ධනය දිත රටක් බවට පත් කරන්න අවශ්‍ය ප්‍රධානම එවලම අපි දරුවන්ට දෙන්න උත්සාහ කරන ප්‍රයත්නයක් විදිහට තමයි අපි මේක හඳුනා දෙන්නේ. අවධියක් තමයි මේ විස්ටර්ස් කේම්බ්‍රිජ් කොලෙජ් එක හරහා මේ ක්‍රියාවලිය මේ process එක මේ යථාර්ථයක් බවට පත් කරන්න දැන් අපි ඔන්ලයින් platform එකකුත් හදාගෙන යනවා නේද මැඩම්? එතකොට අපි මේක හරහා මේ බලාපොරොත්තු වෙනවා මුළු දිවයිනේම ඉන්න මේ අවශ්‍යතාව තියෙන දරුවන්ගේ අධ්‍යාපන අරමුණු සඵල කරගන්න රටේ ඉන්න සියලුම දෙනාට ඔන්ලයින් හරහා ඔන්ලයින් platform එකක් හදලා තියෙනවා IGCSE ලියන දරුවන්ට ඒ වගේම නැෂනල් කරිකියුලම් එක හදාරන දරුවන්ටත් අපේ රටේ සාමාන්‍ය පෙළ විභාගය හදාරන දරුවන්ටත් ඔන්ලයින් හරහා අපේ අධ්‍යාපන වැඩසටහන් එක සම්බන්ධ වෙලා ව්‍යාපදිංචිලා තමන්ගේ අධ්‍යාපන අරමුණු සඵල කරගන්න පුළුවන් ෆිසිකල් ක්ලාසස් වලටත් ඇවිල්ලා ඒ දරුවන්ට
තමන්ගේ අධ්‍යාපන වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක විශේෂ වරප්‍රසාදයක් දරුවන්ට නේද මෙන්න. ඔව් සර්. ඇත්තටම රජයේ පාසල් වල සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට මේ ලන්ඩන් O level එක සඳහා පෙනී සිටීම කිසිම විදිහකින් අවහිරතාවයක් වෙන්නේ නැහැ. මොකද දරුවන්ට දැන් සමාජයේ ඉන්න දරුවන්ට හොඳ කැපැසිටි එකක් තියෙනවා. ඒ විභාග දෙකම වුණත් එකවර කරගන්න පුළුවන් සර්. ඉතින් සර් මම හිතනවා විස්ටර්ස් කේම්බ්‍රිජ් විද්‍යාලය හරහා දෙමව්පියන් දැනුවත් ඇති දැනටමත් අපේ මොකද්ද මේ කරන ප්‍රෝග්‍රෑම් එක කියලා. ඉතින් ඒගොල්ලන්ගේ දරුවන් සමග පැමිණිලා අපෙන් විස්තර ලබාගෙන පහත සඳහන් දුරකථන හා සම්බන්ධ වෙලා ඒ වගේම ඊමේල් හරහා අපිත් සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ වගේම අපේ දුරකථන අංක හරහා අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් ඒ අවශ්‍යතාව තියෙන දෙමව්පියන් මම හිතනවා ඉදිරියේදී අපිව හමු වෙලා අවශ්‍ය තොරතුරු ලබා ගන්න කියලා සර්. ඔව්. ඉතින් අවසාන වශයෙන් මටත් කියන්න හිතෙනවා තව දෙයක්. එකක් තමයි මේ කේම්බ්‍රිජ් එඩියුකේෂන් කියලා ගොඩක් ජාත්‍යන්තර පාසල් වලින් හඳුන්වලා දුන්නාට ඇත්තටම දෙමාපියන් හොයලා බලන්න ඕන. ඇත්තටම ඒ පාසලේ මේ කේම්බ්‍රිජ් සිලබස් එක කරනවමද කියලා. ඔව් සර්. කරනවා කියලා තමයි දරුවන් ලියාපදිංචි වෙන්නේ. ඇත්තටම උගන්වනකට ඒ සිලබස් එක උගන්වන්නේ ඇත්තටම කේම්බ්‍රිජ් සිලබස් එක නෙවෙයි. ඒක නිසා දෙමාපියන් දන්නේ නැහැ ඇත්තටම දෙමාපියෝ පව්. එයා ගොඩාක් ලොකු වියදමක් කරලා දරුවන් සම්බන්ධ කරලා බලාපොරොත්තු තියාගෙන ඉන්න දරුවෝ ජාත්‍යන්තර මට්ටමට එයි කියලා. නමුත් එහෙම එන්නේ නැහැ. අදාළ සම්මත ප්‍රමිතිගත අධ්‍යාපනයක් දරුවන්ට ලැබෙන්න ඕන. කේම්බ්‍රිජ් සිලබස් එක නම් කේම්බ්‍රිජ් සිලබස් එකම උගන්වන්න ඕන. මතක තියාගන්න ඕන මේ සිලබස් එක උගන්වන්නද ඒ තරම් ලේසි වෙන්නේ නැහැ සාමාන්‍ය කෙනෙකුට. මේක හොඳ දැනුමක් තියෙන්න ඕන. ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් කොහොමද දෙන්නේ කියලා හොඳ අවබෝධයක් තියෙන්න ඕන. ඒ ලෙවල් එකට ගේන්න. මොකද ලන්ඩන් උසස් පෙළ A levels කියන්නේ විශ්වවිද්‍යාලයේ සාමාන්‍යයෙන් බයෝ කරන දරුවෙකුට නම් විශ්වවිද්‍යාලයේ ෆස්ට් සෙකන්ඩ් ඉයර්ස් වල මූලික සංකල්ප දක්වා ලන්ඩන් A levels කරන ළමයෙකුට උගන්වන්න තියෙනවා. එතකොට ඒ වගේ දැනුමක් දෙන්න ගුරුවරයාත් ඔය කියන සාධනීය මට්ටමේ ඉන්න ඕන. අනිවාර්යයෙන්. ඒ නිසා අපි ළඟ ඉන්න ගුරුවරු මම හිතන්නේ ඉතාමත්ම සුසුකම් තියෙන ගුරුවරු ඉන්නවා අපි ළඟ. ඒ ගුරුවරයා සම්පූර්ණ දැනුමක් දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි ආරාධනා කරනවා ලංකාවේ ජීවත් වෙන සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දරුවන්ට, සියලු ශ්‍රී ලාංකික දරුවන්ට අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ රට ලස්සන කරන අධ්‍යාපන මාවත විවර කරගත්ත ලෝකයට විවර වුණු ලෝකේ ජයගත්ත වාසනාවන්ත දරුවක් පිරිසක් දී කරන්න අපිත් එක්ක එකතු වෙයි කියලා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.